අධිකරණය කාර්යක්ෂම කරන්න කියලා. ඒ කිසිම වාර්තාවක් ගන්න නැතුව ඒවා සේරම අල්මාරිවල ලාච්චු වල ලොක් කරලා තියලා හැමෝම දන්න දෙයක් තමයි මේ තමන්ගේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීම, ප්‍රතිවාදීන් හිරේ දැමීම කියන අරමුණ ආණ්ඩුවට බොහොම පැහැදිලිවම තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී විමර්ශන මට්ටමේ පවතින ආයතන අද දැඩි ලෙස දේශපාලනීකරණය වෙලා තියෙනවා. මේ රටේ වර්තමාන තත්ත්වය ගත්තාම ආණ්ඩුවට ඉතාම කඩිනමින් විසඳන්න ඕන ගැටලු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ගොවීන්ගේ ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම තාම දිට්වා වලින් හානි වෙච්ච මිනිස්සුන්ට ගෙවල් නැහැ, පාරවල් හදලා නැහැ, රටට ආයෝජකයෝ වෙන්නේ නැහැ. රටේ රෝහල් වල ප්‍රශ්න තියෙනවා. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ සියලුම ප්‍රශ්න පැත්තක තියලා මේ ආණ්ඩුව කරලා තියෙන්නේ අලුතෙන් ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. මේ ප්‍රශ්නය ගැන තමයි අද රටම කතා කරන්නේ. රටේම ආందోලනයක් ඇති වෙලා තියෙන. ඒ තමයි මේ ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අභියාචන අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම. මොකද මෙහෙම ප්‍රශ්නයක් මේ රටේ තිබුණේ නැහැ. මෙහෙම කතිකාවක් තිබුණේ නැහැ. කිසිම කෙනෙක් මේ සංශෝධනය කරන්න මේ වයස් සීමාව දික් කරන්න කියලා කිසිම ඉල්ලීමක් තිබුණේ නැහැ. මේ මුකුත්ම නැතුව තියෙනකොට එකපාරටම මේ ආණ්ඩුව රජය විසින්ම මේ විදිහේ යෝජනාවක් ගෙනල්ලා රජය විසින්ම මේ රට තුල විශාල ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. දැන් රජයේ පැත්තෙන් කිව්වොත් එහෙම ඇයි මේ කඩිනමින් මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාචන අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස විශ්‍රාම වයස දීර්ඝ කරන්න කියලා. ඉතින් ඔවුන් කියන ඒ හේතු කාරණාවල කිසිම පදනමක් නැහැ කියන එක බොහොම පැහැදිලි. ඉතින් ඒකාතකින් ඔවුන් කියනවා මේ අධිකරණයේ නඩු විභාග වෙන්න විශාල කාලයක් යනවා, කාර්යක්ෂම නැහැ. ඉතින් ඒක නිසා ඉක්මනින් මේ නඩුව අවසන් කරන්න නම් මේ විදිහට මේ විශ්‍රාම ගන්න වයස වැඩි කරන්න ඕන කියලා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මේ ඉන්න විනිශ්චයකාරවරුන්ගෙන් විශේෂයෙන්ම මේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කිරීම තුළින් කොහොමද මේ පරක්කු වෙන නඩු ඉතා ඉක්මනින් විසඳන්නේ කියලා. ඉතින් අපි දන්නවා රටේ අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලුවක් තියෙනවා. අධිකරණ ක්ෂේත්‍රයේ මේ කාර්යක්ෂමතාවය පිළිබඳව අපේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ දැන් ඉන්න විනිශ්චයකාරවරුන් පවා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ අවුරුදු 15ක් 20ක් විතර තිස්සේ ඇදීගෙන යන මේ බෙදුම් නඩුවක් කොහොමද අවසන් වෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමෙන් කියලා. ඒවට විසඳුම් තියෙනවා. මේ සම්බන්ධයෙන් මීට කලින් සමීක්ෂණ කරලා විශේෂඥයන් විසින් වාර්තා හදලා අධිකරණ අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා. කොහොමද මේ අධිකරණය කාර්යක්ෂම කරන්න කියලා. ඒ කිසිම වාර්තාවක් ගන්න නැතුව ඒවා සේරම අල්මාරිවල ලාච්චු වල ලොක් කරලා තියලා මේගොල්ලෝ මේ සම්පූර්ණම මේ ප්‍රශ්නයට අදාළ නැති දෙයක් තමයි මේ අද කරන්න යන්නේ. ඒ වගේම මේ ආණ්ඩුව කියනවා මේ අධිකරණයේ මේ විනිශ්චයකාරවරුන්ගේ වයස විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොරු ඇල්ලීම කාර්යක්ෂම කරන්න නම් කරන්න ඕන කියලා. ඉතින් මේ රජයට මැන්ඩේට් එකක් තියෙනවා මේ හොරු ඇල්ලන්න. ඒ කියන්නේ දූෂිතයින්ට වගේම වෙනත් අපරාධකරුවන්ට දඬුවම් දෙන්න. ඉතින් ඒ දේ අපිට පැහැදිලිවම පේන්න තියෙනවා මේ රජය දැන් කරන්නේ නැහැ. ඒ දේ කරන්න නම් කරන්න ඕන දේවල් තියෙනවා. එකක් තමයි මේ විමර්ශන කරන ආයතන පොලිසිය සහ අල්ලස් කොමිසම් වගේ ආයතන ස්වාධීන කරලා ඒ ආයතන කාර්යක්ෂම කරලා ඒ වැඩපිළිවෙල කරන්න ඕන. ඊට පස්සේ මහේස්ත්‍රාත් අධිකරණ, මහාධිකරණ වගේ අධිකරණවල ඒ අවශ්‍ය කාර්යක්ෂමතාව වැඩි කරන්න එක්ක අලුතෙන් විනිශ්චයකාරවරු බඳව ගන්න ඕන. එහෙම නැත්නම් අලුත් අධිකරණ පිහිටවන්න ඕන. ඒ කිසිම දෙයකට අපේ විරෝධතාවයක් නැහැ. ඒ දේවල් කරන්න ඕන. නමුත් මේ කිසිම දෙයක් කරන්නේ නැතුව මේ ආණ්ඩුව මේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට කරන උත්සාහයෙන් අපිට එකක් පැහැදිලි මේකේ යටි අරමුණක් තියෙනවා කියලා. ඇත්තටම ඒක දැන් එළියට ඇවිල්ලා ඉවරයි. ඉතින් හැමෝම දන්න දෙයක් තමයි මේ තමන්ගේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීම, ප්‍රතිවාදීන් හිරේ දැමීම කියන අරමුණ ආණ්ඩුවට බොහොම පැහැදිලිවම තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී විමර්ශන මට්ටමේ පවතින ආයතන අද දැඩි ලෙස දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඉතින් ඒකේ හේතුවක් හැටියට තමන්ට අවශ්‍ය, ඒ කියන්නේ තමන්ට ඕන වෙලාවට තමන්ට ප්‍රතිවාදියෙක් වෙන කෙනෙක් තෝරලා ඒ අවශ්‍ය විදිහට නඩු පැවරීම තමයි ඔවුන් අද කරන්නේ. ඒක බොහොම පැහැදිලි. ඉතින් අපිට තව බරපතල සැකයක් තියෙනවා මේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට අමතරව මේ ආණ්ඩුවේ තව ලොකු සැලැස්මක් ඉස්සරහට තියෙනවද අපි දන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ඩයස්පෝරාව එක්ක කතා බහ කරන හැටියෙන් අපිට බොහොම පේනවා ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන හැටියෙන් ඒ ඩීල් එකක් තියෙනවද දන්නේ නැහැ. මේ ලොකු ව්‍යවස්ථා සංශෝධනයක් කරලා මොනවා හරි ලොකු වෙනසක් කරන්න.